ආයිබෝවන් අදත් පිළිගන්නවා කුමාර ඇබිට YouTube නාලිකාව වෙත. අද සෙල්ලම් කරන්නවත් ට්‍රික් එකක්වත් නෙවෙයි ගෙනාවේ. අද ගෙනාවේ මේ වෙන වීඩියෝ එකක් ඇවියට සම්බන්ධයෙන්ම තමයි. නමුත් මේ ට්‍රික් එකක් නම් නෙවෙයි. ඇත්තටම කියන්න ඕනි one spet කියන්නේ දිනන්න පුළුවන් ගේම් එකක් නෙවෙයි. අපිට හදලා තියෙන්නේ මේකෙන් දිනන්න නෙවෙයි ඒගොල්ලෝ ප්‍රොෆිට් කරන්න. ඒ කියන්නේ අන්තිමේදී අපි ලොස් වෙන එක විතරයි වෙන්නේ. දිනන්න පුළුවන් මං ඉස්සරහට කියන්නම් ඒ දිනන්න පුළුවන් කොහොමද කියලා. ඇත්තරම මේ ගේමක් ගහන්න අමාරුයි. හැමෝම ලොස් වෙනවා. කාරණය වෙන්නේ ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලන්ට හම්බ වෙනවා අද රුපියල් 10000ක්. හරිද? ඒක ගන්න අපි දාලා තියෙනවා කෙලින්ම 15000ක් විතර දාලා තමයි අපිට ඒ 10000 හම්බෙන්නේ. ඊට පස්සේ අපිට ආයේ මාසින්වත් වෙන්නේක් නැහැ. ගහනවා දෙකෙන් කඩනවා තුනෙන් කඩනවා කොහොමවත් හම්බෙන්නේ නැහැ. 10000න් උඩ ඔඩයක් කවදාවත් සල්ලි හම්බෙන්නේ නැහැ. එතකන් ලොස්. ඒ රුපියල් 10000ක් විතර ආයේ හම්බුනාට පස්සේ ලොස් එක කාලා ආයේ කීයක් හරි හම්බෙන්නේ හෙන කාලයක් යනවා. එක්ක මාසයක් යයි මාස දෙකක් යයි. එක විට නම් කීයක්වත් හම්බෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ගේ අර ගත්ත ගානම ලොස්. ඉතින් මේ ගේම් එකෙන් දිනන්නවා කියන එක බොරුවක්. VIP කරනවා VIP කරන්නෙත් ඇයි හේතුව ඒගොල්ලන්ට ඔඩ් එකක් දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඔඩ්ඩයක් කියන්න පුළුවන් නම් මේක මේ විනාඩිය මේ ගානට යනවා කියලා කියන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ගේමක් ගහන්න බැරි. හරිද? මං කියන්නේ මේ VIP කරන කට්ටිය මම දැක්කලා තියෙනවා සිග්නල් ගෲප් තියෙනවා. ඇත්තටම කිව්වොත් මාත් කරනවා මේ. නමුත් VIP කරන්නේ නැහැ. තව කාරණා තමයි ප්‍රොමෝ කෝඩ්. ප්‍රොමෝ කෝඩ් එකකින් වෙන්නේ ඕගොල්ලන්ට කීයක්වත් හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ ලොස් වෙන ගානෙන් භාගයක් මුදලක් යනවා ඔය ප්‍රොමෝ කෝඩ් එක දෙන කෙනාට. ඉතින් ඒක මේ ඒගොල්ලන්ගේ පෝසත් කරන වැඩක් තමයි ඒක. ඉතින් ඒක ඕගොල්ලොම හිතලා බලන්න. එහෙම කරන එක සාධාරණයි කියලා ඒගොල්ලෝ කරන්නේ ඕගොල්ලෝම නිකන් ඇබ්බැහි කරගන්නව මේකට යොමු කරන එක විතරයි ඒගොල්ලෝ කරන්නේ. මෙන්න සල්ලි හම්බ වෙනවා. ඕගොල්ලෝ ඇඩ් දැකලා ති සෑහෙන්න තනිකර බොරුවක් මාත් කරා. පස්සේ තේරුණා මේක මිනිස්සුන් ඇදලා ගන්නවා මේ මං එහෙම මතහැරලා දැම්ම. මොකද එච්චර පව්කාර වැඩ කරන්න හොඳ නැහැ. මොකද සාමාන්‍ය මිනිහෙක් මේකට එන්නේ ගේමක් ගහන්න බලාපොරොත්තු වෙන. නමුත් ගේමක් ගහන්න බෑ. අන්තිමේදී ලොස්. ඒකේ පවත් අපිට එන්නේ. මොකද ඇත්තරම ඒක හොඳ නැති වැඩක්. ඒකයි මං කරා මුලින් ඒක නතර කරා. මාසයක් වගේ තමයි කරේ. එහෙම නතර කළා දැන් මොකද මටම තේරුණා මේක බොරුවක් කියලා. සිග්නල් දෙනවා. නමුත් මේ මගේ ගෲප් දෙකක් තුනක් තියෙනවා. ඒවල දෙනවා. මං සෙල්ලම් කරන්නෙත් නැහැ. ඇත්තටම කිව්වොත් දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ ලොස්. ඒ කියන්නේ ගේමක් ගහන්න අමාරුයි. ගේමක් ගහලා දිනනවා. හැබැයි මේ සාමාන්‍යයෙන් ලොකුවට මං සෙල්ලම් කරන්නේ නැහැ. රුපියල් 2000 3000 දාගෙන රුපියල් 15ක් විතර දාලාගෙන මම ඔක්කොම සල්ලි ගන්නවා. ආයෙ සෙල්ලම් කරන්නේ නැහැ. මොකද මං දන්නවා ආයෙ වින් එකක් දෙන්නේ නැහැ. ඒ නිසා සෙල්ලම් කරන්න යන්න එපා. ඇත්තට මේක වින් එකක් ගන්න නම් එකම දෙයයි තියෙන්නේ ටාගට් එකකට ගහන්න. මොකද්ද මේ ටාගට් එක කියන්නේ? ටාගට් එක කියන්නේ ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ දාගෙන රුපියල් 2000ක් වගේ මුදලක් දාන් එනවා. මෙහෙමයි මම මේ කියන්නේ මේකට කට්ටියව ඇදලා ගන්නවත් කට්ටිය මේකට තවත් ජොයින් කරවන්න කියන එක නෙවෙයි මම කියන්නේ. ඕගොල්ලෝ හිතින්ම ලොස් වෙලා ඉන්නවනම් ඕගොල්ලෝගේ සල්ලි අරන් තියනවා නම් ඕගොල්ලන්ට මේකෙන් සාමාන්‍යයෙන් තත්ත්වයකට හරි දිනන්න ඕනි නම් මේ දේ කරලා බලන්න. මමත් කරන්නේ ක්‍රමේ තමයි මට සිතන පොඩ්ඩක් කියා දෙන්න ඕනි කියලා. එකම දෙයයි තියෙන්නේ ටාගට් එකකට ගහන එක. ඒ කියන්නේ රුපියල් 2000ක් වගේ මුදලක් දාන් එනවා. එක්කෝ 1000ක් වෙන්න පුළුවන්, එක්කෝ 500ක් වෙන්න පුළුවන්. අඩුම මම නම් රෙකමන්ඩ් කරන්නේ 1000ක්. මොකද ලොස් වෙලා තියෙනවා රුපියල් 10000 15000 ලොස් වෙලා තියෙන කෙනෙක්ට නම් රුපියල් 1000ක් වගේ දාගෙන පුළුවන් නම් ඒ ගාන තමයි අඩුම මම කියන්නේ. ඕගොල්ලෝ
සෙල්ලම් කරන එක නොකරන එක ඕගොල්ලන්ගේ වැඩක්. කරන්න තියෙන්නේ රුපියල් 1000ක් දාන් ඇවිල්ලා ඔට්ටු 3ක් දානවා පැයකට. ටාගට් එකට ගහන ක්‍රමයක් මම මේ කියන්නේ දෙකක් තුනක් කියලා දෙන්නම්. පැයකට ඔට්ටු 3ක් දානවා. ඒ කියන්නේ 1000ක් දාන් ඇවිල්ලා 100 ඔට්ටු 3ක් දානවා පැයකට. මම ට්‍රික් කියලා දීලා දිනවා වීඩියෝ වල ඒවා බලාගෙන ගහන්න පුළුවන්. පැයකට ඔට්ටු 3යි දාන්නේ. 100 ඔට්ටු 3ක් දානවා දෙකෙන්. පළවෙනි 100 වදිනවා. දෙවෙනි 100ත් වදිනවා. මම කියන්නේ එක පිට වදිනවා කියලා ඔයගොල්ලෝ ෂේප් එකේ ට්‍රික් බලලා ගහන්න. දෙවෙනි ට්‍රික් තුන්වෙනි එකත් වදිනවා. ඊට පස්සේ ඒ පැයේ අයින් වෙනවා. ඔයගොල්ලෝ හිතන්න දැන් 12යිනේ. 12 පැයේ ගානවා ඔට්ටු 3ක්. 12 පැයේ ගෙවුවට පස්සේ ආයෙ ගහන්න නැහැ. ආයෙ එකේ පැයේ. ඔයගොල්ලෝ මම ටාගට් එකට ගහන උඹයක් කියන්නේ. ඊට පස්සේ එකේ පැයේ ගහන ඕගොල්ලෝ 103ක්. එතකොට මේ 300යි අර 300යි 600යි. ඊට පස්සේ එහෙම ඕගොල්ලෝ සාමාන්‍ය ඕගොල්ලන්ට ෆ්‍රී පැය 5ක් එක පිට ගහන්න එපා. කැමති කෙනෙක් එහෙම පුළුවන් නම් ගහන්න. එහෙම ගහලා ඉවරලා අන්තිමේදී පැය 5ක් ගහන්න. පැය 5ක් ගහුවට පස්සේ ඕගොල්ලොන්ගේ මුළු බැලන්ස් එක එනවා 2500. ඕගොල්ලෝ තිබ්බ 1000යි වෙනම 1500ක් එනවා ඔයාලට. ඒ 1500 මේ ඕගොල්ලෝ බැංකුවට දාගන්නවා. ආයේ ඒ දවසට ගහන්න යන්නේ ඒ දවස් නතර කරලා දානවා. ආයේ අනිත් පදරෙල්ල එහෙම ගන්න. එක ක්‍රමයක්. ඒක තමයි මම නම් සෙල්ලම් කරේ මං අවුරුදු 3මාරක් 2මාරක් තිස්සේ මේක සෙල්ලම් කරලා දිනවා. මේක වෙන දෙයක් දන්නවා. ඒක නිසා හිමීට ගේමක් ගහන්න පුළුවන්. ගහන්න බැරි නෑ. ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගහන්න පුළුවන් කීප දෙනයි. මම දැන් මේ වීඩියෝ කොච්චර කිව්වත් ඕගොල්ලොන්ගේ අතේ ක්‍රමේ තියෙන්නේ. ඔයා හිතන්න ඔයාට දැන් එහෙම ගහනකොට ඔයාට කෙලින්ම එන රුපියල් ඔයා හිතන්න ඔයා ඔට්ටුවක් දාලා එකපාර ගන්නවා රුපියල් ඔයාට එනවා කෙලින්ම 400ක් 500ක් විතර. ඉතින් ආයෙ ගහන්න යන්න එපා. ඔයගොල්ලෝ එතනින් එහා ගහන්න යන්න එපා. ඔයාට 1500 හම්බුනොත් ඔයා දාන මුදලත් එක්ක එකපාර හම්බුනොත් ආයෙ ගහන්න යන්න එපා. ආයෙ අනිත් පහදාට ගහන්න. මොකද ලොස් වෙන සම්භාවිතාව 99%. දිනන්නේ එක්කෙනයි. ඒ කියන්නේ 100ට එකක් වගේ තමයි දිනන්නේ. ඒ එක්කෙනා ඉතින් මාරම ගේමක් දෙන්න ඕනි දිනන්න පුළුවන්. හැබැයි ටාගට් එකක් ඇතුව ගහන කෙනාට විතරයි. ඒ ටාගට් එක ගහන්න පුළුවන් මං කිව්ව ක්‍රම එකක්. නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් දවසටම රුපියල් 200ක් දාන්න කියන්නේ ඔක මං කියන්න ඕනේ මේක පොඩි ළමයිනුත් ගහලා ඇති ගහනවා මම ගොඩාක් දැකලා තියෙනවා. බස් වල යනකොටත් සෙල්ලම් කරන් යනවා. තරක් නැහැ. බස් වල යනකොටත් ගහනවා. ඉතින් මේක එකතැන මොලයක් තියාන ගහන්න ඕනේ. සාමාන්‍යයෙන් රෑක වගේ සෙල්ලම් කරන්න. ඕගොල්ලෝ පැය 24 මේක බදාගෙන ඉන්න එපා සල්ලි තියනවා කියලා. මටත් වෙලා තියෙන නිසා මම කියන්නේ ඇත්තටම කිව්වොත් මම සාමාන්‍යයෙන් වැඩ කරන මං සෙල්ලම් කරන්නේ සාමාන්‍යයෙන් වින් එකක යනවා. සාමාන්‍ය වින් එකක් කියන්නේ මේකට ගේම් එකට දීලා පුදලා නැහැ. සාමාන්‍යයෙන් ගේම් එකකට අඩුවෙන් වියදම් කරලා මං ගානක් අරන් තියෙනවා ඇත්තටම කිව්වොත්. ඒක නිසා ගේමක් ගහන්න පුළුවන්. මං ක්‍රමයක් කිව්වා. තව ක්‍රමයක් තමයි ඕගොල්ලෝ දවසට රුපියල් 200ක්. අවසර රුපියල් 200යි ගහන්න තියෙන්නේ. එක ක්‍රමයක්. ඒ කියන්නේ ඒක ගහන්නේ 200 විතරයි. ඒ කියන්නේ එහෙමවත් ගහ ගන්න බැරි නම් රුපියල් 300ක්වත් ඔට්ටුවකින් දාගන්න බැරි නම් මේක මේ තමයි ගහන්නේ. තව ක්‍රමයක් තමයි දවසට 500ක් ගහන එක. ඒක පොඩි රික්සයක් අරගෙන ගහන්න ඕනේ. නමුත් දිනන්න පුළුවන්. ඔට්ටු 5ක් දානවා කියන එක සෙල්ලම් නෑ. මොකද මේක එක ඔට්ටුවක් හරි දානකොට ඔයගොල්ලෝ සුංගාලා යනවා. ඒ වගේ තත්ත්වයකට මේ ගේම් එක දැන් පත් වෙලා තියෙන්නේ. තව එක කාරණයක් තමයි ඕගොල්ලෝ දැන් ඔහොම දානකොට ඕගොල්ලොන්ගේ අතින් රුපියල් 500 ඔට්ටුවක් දාලා ඒක යනවා 1.20. හරිද? ඊට පස්සේ කරන්නේ ඒක අල්ලන්න ඔයාගේ බැලන්ස් එකකින් භාගයක් දානවා. භාගයක් රුපියල් 200ක් විතර එකතු කරගෙන අර ගල්ලන්න රුපියල් 700ක් 800ක් දානවා දෙකෙන්. ඉතින් ඒක යන්නේත් නැහැ. ඉතින් ලොස්ලු. එතකොට අන්න එක කාරණා ලොස් වෙන. ඉවසීම. මම හැමදෙස්සෙම ඔයාට වීඩියෝ වල මගේම වීඩියෝ වල බලන්න ඉවසීම කියන වචනේ මම හැමතිස්සෙම කියන්නේ
මේක ඉවසීමක් නැත්තම් කිසි දිනක දිනන්න බෑ. ඕන జగතෙක් ඔයා රුපියල් 50000ක් දාන් ආවත් මගේ යාළුවෙක් ඉඳියා හැමදාම නිකන් 50000ක් වගේ දාලා මිනිහා හොඳට අප්පීගෙන ආවා. කිවල් දොරවල් හදාගත්තා. ඉතින් අන්තිමේදී කෙලවුණා මේ ගේම් එක නිසා. එහෙම කරගන්න එපා. ප්‍රොමෝ කෝඩ් එකක්. ඔය ප්‍රොමෝ කෝඩ් උන්ට අහු වෙන්න එපා. මොකද තේරුමක් නැහැ. ඔයගොල්ලෝ සල්ලි විතරයි අන්තිමේදී යන්නේ. ඔයගොල්ලෝ ඇදලා ගන්නවා. මම කිසිම වෙලාවක ගේම් එකට කවුරුත් ඇදලා ගන්න එපා. මොකද අහිංසක ජීවිතයක්. ඔයා නිකන් ඔහේ ඇදලා දානවා මේ වැඩක් කරන්න නැති ගේම් එකක් වෙනුවෙන්. මම කියන්නේ මම රෙකමන්ඩ් කරන්නේ මේ ගේම් එක ගහන්නම එපා. වැඩක් නෑ දිනන්න බෑ. මම මේ කියන්නේ ලොස් වෙලා ඉන්නවා. මේකට සල්ලි දානවා. ඒ කියන්නේ මං එපා ගියොත් මේක ගහන කට්ටිය ඉන්නවා ඔයගොල්ලෝ නිකන් අර එක පුරුද්දක් කියලා නිකන් ඇත්තටම මද්ද්‍රව්‍යයකට පුරුදුනා සමානයි මේක ගහනවා කියන එක. එතකොට VIP කට්ටිය කරන්නේ ඉතින් VIP කියන්නේ ඉතින් ඒගොල්ලන්ට ඔඩ් එකක් කියන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඒ බැරි ඕගොල්ලෝ දාන්නේ රුපියල් 1000යි ඒගොල්ලන්ට. ඕගොල්ලෝ දාන රුපියල් 2000යි. ඉතින් VIP එකට යන්න. ඉතින් ඒ 2000 අරගෙන ඒගොල්ලෝ 2000 දාගෙන ඒ ගේමක් ගහන්න බැරි. මම ඕක අහලා තියෙන ගෲප් වලින් වැඩක් නැහැ අන්තිමට බැනගන්න එක විතර වෙන්නේ. ඒක නිසා මම අතහලා දැම්ම. මං හිතුවා සමාජයට දෙයක් කියන්න ඕනේ දිනන්න බෑ. මං කිව්වා දෙකත් එක්ක දිනන්න පුළුවන් ටාගට් එකක් ඇතුලේ යන කෙනත් එක්ක. ඒක නිසා එහෙම කරන්න. දිනන කියන එක 100ට සම්භාවිතාව එකයි. ඒ එක ගහන්නත් එන්නම කල්පනාවෙන් ගහන්න. ලොස් වෙලා ඉන්නවනම් මං ක්‍රික් ගේනවා ඉස්සරහට. මේ සේරම නොමිලේ කරන්නේ කුමාර ඇබීර් නාලිකාව විසින් නොමිලේමයි කරන්නේ. හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඉස්සරහ ලොකු වැඩ ටිකක් ගේනවා. හැමෝම channel එක subscribe කරලා තියාගන්න. ආයෙ කියනවා හොරුන්ට VIP කට්ටියට ප්‍රොමෝ කෝඩ් අහුවෙන්න එපා. ඕගොල්ලෝගේ සල්ලි විතරයි යන්නේ. අන්තිමේදී ඕගොල්ලන්ට 7-5ක් අතියේ නැහැ. ඕගොල්ලෝ ලොස්. ටාගට් එකක් ඇතුව ගැහුවොත් දිනන්න පුළුවන්. මම කියන්නේ මේකට ඇබ්බැහි මං ආයෙ කියනවා ඕගොල්ලෝගේ ඇදලා ගන්නවා නෙවෙයි. ඕගොල්ලෝ කොච්චර මේ වීඩියෝ බලනවා ඇති ලොස් වෙනවනේ. ඒ ලොස් වෙන කටේ තමයි මං කියන්නේ ඇදලා ගන්න එපා. කවුරුත් ගේම් එකට මොකද ජීවිතයක් විනාශ කරන්නේ ආයෙ කියනවා ඉවසීමෙන් සෙල්ලම් කරන්න. එච්චරයි කියන්න තියෙන්නේ. මං ඉස්සරහට වීඩියෝ කියනවා සුපිරි ටිකක්. හැමෝම channel එක subscribe කරන්න කුමාර ඇවිල් YouTube නාලිකාව. එහෙනම් හැමෝටම ජය වේවා.